අපි ආරම්භ කරනවා සතුටු විල වැඩසටහන. ඉතින් අද අපි හිතුවා අපි හැමදාමත් අපේ වෛද්‍ය ශාස්ත්‍රය ගැන කතා කරනවා. අපේ වෛද්‍ය සේවාව ගැන කතා කරනවා. අපේ වෛද්‍යවරු එක්ක විවිධ රෝග තත්ත්වයන් ගැන කතා කරනවා. හැබැයි අපිට පුළුවන් ලෝකයේ වෙනත් රටවල සෞඛ්‍ය සේවාවත් එක්ක ඒ සෞඛ්‍ය සේවාවේ වැඩ කටයුතු කරන විදිහ ඒ ආකාරය එක්ක අපේ රටට මොන වගේ ආදර්ශයන් සපයා ගන්න පුළුවන්ද කියලා ටිකක් විපරම් කරන්න. මම හිතුවා ඒකට අද හොඳ අවස්ථාවක් අපි උදා කරගන්න. අපේ මේ වැඩසටහනට සතුටු විල වැඩසටහනට බොහොම හිතවත් වුණු වෛද්‍යවරයෙක් නවසීලන්තේ ඉන්නවා. විශේෂත්වය තමයි මේ වෛද්‍යවරයා අපේ වෛද්‍යවරයෙක්, ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්. ඉතින් ඒක එක පැත්තකින් අපිට හරි ආඩම්බරයක්. මේ වගේ බොහොම දියුණු රටක විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම නවසීලන්තය ඉතාම දියුණු රටක්. එතකොට මේ වගේ දියුණු රටවල් වල වෛද්‍ය සේවාව කොහොමද කරගෙන යන්නේ? පවත්වගෙන යන්නේ? එතකොට මොන වගේද මේ මහජනතාවට සේවාව සපයන්නේ? මේ වගේ දේවල් ගැන අපි ටිකක් සොයා බැලීමක් කිරීම මට හිතෙනවා හරි වැදගත් අපේ රටට. ඉතින් අපේ වෛද්‍යතුමා නවසීලන්තේ ජීවත් වුණත් ලංකාවට ආවහම හැම අවුරුද්දකමත් ලංකාවට එනවා. ඒ ආවහම අපේ වැඩසටහනකටත් සම්බන්ධ වෙලා ඒ අත්දැකීම් බෙදා හදා ගන්න එක යම් ආකාරයක සිරිතක්. පසුගිය කාලවකවානුවේදී අපිට ඒක ගෙලිහිලා ගියා. නමුත් මෙවර එතුමා ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඔහු තමයි නවසීලන්තයේ වෛද්‍ය නිලධාරී රැජින සේවා පදක්කම්ලාභී වෛද්‍ය අශෝක ඩයස් මහතා. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන් ඔසපේ. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ නවසීලන්තයේ පැත්තේ වෛද්‍ය සේවා. මොකද අපි දන්නවා දවසින් දවස මාසෙන් මාසේ වසරෙන් වසර මේ වගේ රටවල් හරි වෙනස් වෙනවා හැම දෙයක්ම. මොකද පුළුවන් තරම් මහජනතාවගේ පැත්තෙන් සේවාවන් සපයන රටවල් හැටියට තාම ප්‍රචලිත වෙච්ච රටක්. එනිසාම අපි බලමු දැන් මේ වසර ගණනාවකට කලින් අපේ වෛද්‍යතුමා නවසීලන්තයේ වෛද්‍ය සේවාව ගැන කතා කරා. නමුත් මේ වෙනකොට තියෙන වෙනස්කම් එක්ක මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඇත්තටම වෛද්‍යතුමනි මේ නවසීලන්තයේ මේ ප්‍රතිකාර සේවාව ගැන කොහොමද ඔබතුමාට හඳුන්වන්න පුළුවන්? නවසීලන්තයේ ප්‍රතිකාර සේවය තියෙනවා කොටස් දෙකක්. ඒ කියන්නේ රෝහල මගින් කරන ප්‍රතිකාරත් පෞද්ගලික වෛද්‍ය වෘත්තිකයන් විසින් කරන ප්‍රතිකාරත්. ඒ දෙකම ඉතාමත් වෙනස් ක්‍රමයට තමයි දෙකේ ප්‍රතිකාර දෙවනේ. එන ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි කියන්නේ ඒකට ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලා කියලා කියනවා පුද්ගලික වෛද්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරුන්ට. එතකොට රෝහලේ ඉන්නේ මෙඩිකල් ස්පෙෂලිස්ට්ලා, ඒ වගේම අනිත් හවුස් සර්ජන්ස්ලා, රෙජිස්ට්‍රාර්ස්ලා ඒ වගේ අය රෝහලේ ඉන්නේ. එතකොට ඒ දෙකොල්ලෝ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. නිතරම පුද්ගලික වෛද්‍ය වෘත්තියේ යෙදලා ඉන්න වෛද්‍යවරුන්ට හැම අංශයකින්ම තියෙනවා හොට්ලයින් එකක්. ලෙඩෙක් බලන්න ආවයින් පස්සේ ලෙඩාට යම්කිසි තමන්ට දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒ උපකාරයක් ලබා ගන්න මොකක් හරි උදව්වක් ඒ ලෙඩා සම්බන්ධව දෙයක් අහගන්න නම් අපිට හොට්ලයින් එකේ කතා කරාම අපිට ඒ සම්බන්ධව උපදෙස් දෙනවා රෝගියාට කළ යුතු විශේෂ දේවල් තිබෙනවා. නැත්තම් හැම රෝගියෙක්ම බලන්න අපි මීටු 15ක් ගත කරනවා. ඒ මීටු 15 ඇතුළත අපි ඒ රෝගියා සම්පූර්ණ ආපු රෝගය පමණක් නෙවෙයි මුළු එයාගේ සෝෂල් හිස්ටරි එකද හැමදේම සම්බන්ධ කරගෙන තමයි අපි ඒ රෝගියව බලන්නේ. ඒක තමයි ඉතින් තියෙන ප්‍රධානම දේ ඒ රටේ. ඉතින් මම හිතන්නේ ඒක එහෙම අපිට කරන්න පුළුවන් බැලුවොත් ඒකේ අපේ රටේ නවසීලන්තයේ ජනගහනය බැලුවොතින් ලංකාව ජනගහනයෙන් 4න් 1යි. ඒ කියන්නේ රට බැලුවොතින් ලංකාව වගේ 4 ගුණයක් ලොකුයි. ඉතින් අර හැබැයි 4 ගුණයක් ලොකු වුණාට ජනගහනය නැහැ. ජනගහනය 4න් 1යි. ඉතින් ඒක නිසා හුඟක් ඒක මම දැන් පහසු ඒ විදිහට එක් කරන්න මේ රටේ ඒ විදිහට කරන්න අමාරු වෙයි තිබෙන ජනගහනය වැඩි නිසාත් වෛද්‍යවරු හිඟයක් තිබෙන නිසාත්
හැබැයි වෛද්‍යතුමනි දැන් අපිට සමහර දේවල් දැන් අපේ රටේ ජනගහනය ඒත් එක්කම අපේ රටේ අපි දියුණු වෙමින් පවතින රටක් මේ දේවල් සමහර කාරණා විදියට අපිට කතා කරන්නට පුළුවන්. ඒ වගේ නවසීලන්තේ වගේ රටක අපිට තියෙන පහසුකම් ලබා ගැනීමේ නොහැකියාව, ඒ වෙනස්කම් අපිට වලට අනුගත වීමේ නොහැකියාව. හැබැයි මේ අපිට එහෙම අනුගත වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් අපි එක කාරණාවක් ගත්තොත් අපි දැන් තව කෙනෙකුට ගෞරව කරනවා කියන එක. ගෞරවාන්විතව දැන් අපි හැම වෙලාවෙම මේ අපේ සෞඛ්‍ය සේවාව ගත්තොත් එහෙම මේ වෛද්‍යවරු විදවිවරු හැටියට සලකන්නේ නේද? නමුත් මට හිතෙනවා මේ අපි දෙපැත්තෙම ගෞරවයක් රෝගියාගේ පැත්තනොත් වෛද්‍යවරයාගේ පැත්තනොත් තියෙනට ඕනේ කියන එක. මොකද අපි දකිනවා මේ වගේ රටවල් වල හරි ගෞරවාන්විත ප්‍රතිකාර තමයි මේ රෝගියාට ලබා දෙන්නේ. සම්පූර්ණ නැත්නම් මම ඊට ඉස්සෙල්ලා කරපු වැඩසටහනකදී කිව්වා මෙහි අපි වෛද්‍යවරුන්ට දෙවියන් විදියට සැලකුවට අපේ රෝගීන්ට තමයි අපි දෙවියන් විදියට සැලකන්නේ. අපි ඒ තරම් ඉතාමත්ම ගෞරවයෙන් තමයි ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරන්නේ. ඒ කියන්නේ අපට තියෙනවා එහි රෝගීන්ට අයිතිවාසිකම් තියෙනවා. ඒ අයිතිවාසිකම් අපි සම්පූර්ණයෙන්ම ලබා දෙන්න ඕනේ රෝගීෙක් පරීක්ෂා කරනකොට. දැන් මුලින්ම පුද්ගලික වෛද්‍යවරයෙක් වුණාම අපි ලෙඩා අපි ළඟට එන්නේ නැහැ. අපි නැගිටලා ගිහිල්ලා ලෙඩාව අඩ ගහගෙන ඉන්න ඕන අපේ කාමරේට. ඇවිල්ලා අපි යාට විශ් කළා good morning කියලා මොනවාරි අපි තමයි කැදියට ඒ වෙලාවේ හිටියට කතා කරලා අමතලා අපි වාඩි වෙන්න කියලා එයාට ඉස්සෙල්ලා යන්න කියලා අපි පස්සෙන් යන්න ඕන. ඊළඟ පස්සේ වාඩි වෙන වාඩි වුණාට පස්සේ අනිත් එක අපි ඇස් එයාගේ ඇස් එක්ක ගැටෙන්න ඕන නිතරම. ඒట్లా කතාව අපි ගොඩාක් වෙලාවට කරන්න ඕන කතාව අහන් ඉන්න ඕන මිසක් අපි කතා කරන එක නෙවෙයි. මුගක් වෙලාවට රෝගියාගෙන් ඒක අනිත් පැත්ත වෙනවා අපේ රටේ. දැන් අපේ රටේ සමහර වෛද්‍යවරුන් ළඟට ගිහිල්ලා රෝගියෙකුට ප්‍රශ්නයක් අහන්නත් බෑ. හැම වෛද්‍යවරයම නෙමෙයි. නමුත් බොහෝ වෛද්‍යවරුන්ට ප්‍රශ්න යොමු කරන්න බෑ. එතකොට තරහ යනවා වෛද්‍යවරුන්ට. ඊට පස්සේ කියනවා දැන් ඔයාද ડોක්ටර් මමද ડોක්ටර් ඔන්න ඔය වගේ දේවල් අහන වෙලාවල් තියෙනව නේද වෛද්‍යතුමනි? ඔව් ඇත්තටම දැන් ඔය වගේ දේවල් මම කතා කරන්න ගියොත් මගේ මිත්‍රෝ මෙහි ඉන්න වෛද්‍යවරුන් අමනාප වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් මට ගොඩාක් වෙලාවට මෙහි ඉන්න රෝගීන් මට කියලා තියෙනවා. අනිත් එක කිසිම මෙහි ඉන්න වෛද්‍යවරයෙක් වෛද්‍යවරු කැමති නැහැ සෙකන්ඩ් ඔපිනියන් එකක් ගන්නවට. ඔහුගෙම කියන එක මාර ගන්න ඕන තව කෙනෙකුගෙන් ඒක අහන්න ගියොත් එයා කියනවා එයාලා ඒකට කැමති නැහැ එක වෛද්‍යවරයෙක් මහල් තියෙනවා then I'll wash my hands with this කියලා මොනවා හරි කියලා මාරු වෙනවා එතනින් ඒ කැමති නැහැ ඒක දිගට ගෙනියගෙන යන්න. ඒ වගේ අවස්ථාවල් දැකලා තියෙනවා. ඉතින් අපි ප්‍රතිකාර කරනකොට හැමතිස්සෙම අපි තියෙනවාට රෝගීන්ගේ අයිතිවාසිකම් 10ක් තියෙනවා. ඒවා අපි හරි සම්පූර්ණයෙන්ම ඒ විදිහටම ආරක්ෂා කරන්න හැම වෛද්‍යවරයෙක්ම වැඳලා තිනවා. ඉස්සෙල්ලම අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ ලෙඩට. දැන් හරිම ගෞරවාන්විතව සලකන්න ඕන. ඔහුගේ පුද්ගලිකත්වය අපි ගැන අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. එදාගේ දේවල් වෙන කෙනෙකුට කියන්න බෑ අපට වෙන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. ඒ රහස්‍යභාවය සුරකින්න ඕන. සමහරවිට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ආවත් අපිට ඒ දෙන්න වෙන් කළා කතා කරන්න අවස්ථාවල් තියෙනවා සමහර වෙලාවල් වලට එතනත් ඒ රහස්‍යභාවය රකින්න ඕන නිසා. ඒ නෝට්ස් කිසි කෙනෙකුට එළියට දෙන්න බෑ උසාවියකින් අහන්නේ නැතුව අපිට දෙන්න බෑ. අපිට පොලිසියෙන් ඇහුවත් අපි ඒව දෙන්නේ නැහැ. උසාවියෙන් නියෝගයක් නැතුව කිසිම ලියවිල්ලක් අපි ඉදිරිපත් කරන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒක තමයි ඒ වගේම වෛද්‍යතුමනි දැන් මම අහලා තියෙනවා සමහර අවස්ථාවන් වලදී දැන් අපේ රටේ නම් හරියට පහසුකම් තියෙනවා දැන් මට අසනීපයක් වුණාම ඒ වෙලාවෙම අපිට ප්‍රතිකාර ගන්න යන්න බොහොම ළඟම ස්ථාන තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පවුලේ වෛද්‍යවරයා ඉන්නවා. එහෙම නැත්නම් අපිට පුද්ගලික අංශය ඕන තරම් රෝහල් තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය සේවයේ රජයේ රෝහල් තියෙනවා. එතකොට අපිට මේ උණක් කෙම්බිරිසාවක් හැදුනත් බොහොම ඉක්මනින් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න පුළුවන්. දැන් මම අහලා තියෙනවා සමහර පිටරටවල් වල අපිට ඕන විදියට අර වෛද්‍යවරයා එක පාරට ගිහිල්ලා හම්බෙන්න බෑයි කියලා. එහි සත්‍යතාවයක් තියෙනවා. නෑ මෙහෙමයි. ඒකේ තියෙන අපොයින්ට්මන්ට් සිස්ටම් එකක්. ඒ අපොයින්ට්මන්ට් සිස්ටම් එකට අමතරව තියෙන වෝක් ඉන් සිස්ටම් එකකුත්. ඒක දැන් මගේ ක්ලිනික් එකේ
තියෙනවා අපි උදේ 8:30 ඉඳන් දවල් 1 වෙනකන් ඒක වෝකින් ඕනම ලෙඩෙකුට ඇවිල්ලා පෙන්වන්න පුළුවන් අපොයින්ට්මන්ට්ස් නැතුව. ඒකට වෙනම වෛද්‍යවරයෙක් ඉන්නවා ඒ සම්බන්ධව. එහෙම නැත්නම් අපොයින්ට්මන්ට් අරගෙන ඕන එන්න. ඒ කියන්නේ අරක තියෙන්නේ හදිස්සි ප්‍රතිකාර සඳහා. එහෙම නැත්නම් තව තියෙනවා හදිස්සි ප්‍රතිකාර අංශ වෙනමක් තියෙනවා. ඒවට පමණක් රෝහලෙන් පිට එහෙම තැනුත් තියෙනවා. හැබැයි ඒවට ගියාම ඒවා ටිකක් වියදම වැඩි. නැත්නම් තමන්ගේ පුද්ගලික වෛද්‍යවරයා ළඟට එන්න ඕන නම් අර විදිහට එන්න පුළුවන්. ඉතින් සමහර අවස්ථා තියෙනවා අපිට එහෙම නැතුවත් හදිසියෙන් ආවොතින් ලෙඩෙක් අපි ලෙඩා අපි බලන අවස්ථාවල් තියෙනවා. හදිසි අවස්ථාවල්. මුලින්ම අපි කියලා තියෙනවා රිසෙප්ෂනිස්ට් කියලා තියෙනවා. ඒ රෝගියාට හුස්ම ගැනීම අමාරුවක් තියෙනවද පපුවේ අමාරුවක් තියෙනවද කියලා. ඔය කාරණා දෙකෙන් එකක් කිව්වොතින් රෝගියා අපි දොස්තර කෙනෙක් කොහොම හරි එයා ඉස්සෙල්ලා බලන්න ඕන අර අපොයින්ට්මන්ට් සිස්ටම් එක පැත්තක තියලා. ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. ඒ රෝග තත්ත්වය අනුව අනිවාර්යෙන් රෝගියෙකුට මූලිකත්වය හිමි දෙන්න ඕන. අනිත් ඒ කුඩා දරුවෙකුට කුඩා දරුවන්ට අපි විශේෂයෙන්ම ඒ විදිහට තමයි සලකන්නේ. ඒවා මගහරින්නේ නැහැ හුඟක් වෙලාවට. එතකොට අපිට කොහොමද මේ වගේ රටවල් වල ඒ රෝගීන්ට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ සාධාරණත්වය කියන්නේ අපි කෙලින්ම රෝගියාට බෙහෙත් නියම කරන්න ඉස්සෙල්ලා ඒ බෙහෙත් වලින් අපි එයාට කියලා දෙන්න ඕන මේකෙන් තියෙන අතුරු ආබාධ මොනවද කියලා. එහෙම නැත්නම් ඒ බෙහෙතින් ඇතිවෙන වෙනත් රෝග ඇති වෙනවද? ඒවෙන් වෙනත් ප්‍රශ්න ඇති වෙනවද කියලා දෙන්න ඕන. ඒවයි වියදමත් අපි කරනවා. සමහරවිට අපේ හුඟක් බොහෝ බෙහෙත් ඉතාමත් අවශ්‍ය කරන බෙහෙත් අපේ ඒ රටේ නිකන් දෙන්නේ. රෝගීන්ට මාස 3කට බෙහෙත් දෙනවා නොමිලේ. ඒවට මුදල් වැය කිරීමක් නැහැ. හැබැයි සාමාන්‍ය ඊට අමතරව සමහර බෙහෙත් වර්ග තියෙනවා. ඒව නම් මිලදී ගන්න ඕනේ. අනිත් එක ජෙනරල් ප්‍රැක්ටිෂනර් කෙනෙකුට ගන්න පුළුවන් අඩුම අපිට අය කරන ප්‍රමාණය $15යි. ඒ කියන්නේ 15 කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක වේලක සාමාන්‍ය ඔය KFC ගිහිල්ලා හරි මේ McDonald's ගිහිල්ලා හරි කන්න පුළුවන් එක වේලක් කෑම තමයි ඒ මුදල. එච්චරයි ඊට වැඩිය ගන්න බෑ පොත්ගල වලදී. ඒ කියන්නේ හිතු ගණන් වලට මුදල් අය කිරීමක් කරන්න බෑ. යම් කිසි සීමාවක් තියෙනවා රෝගියෙකුට තමන්ගේ ඒ රෝග තත්වයට වෛද්‍යවරයෙක් විසින් අය කරනු ලබන. ඔව්. හැබැයි වෛද්‍යවරුන්ට රජයෙන් දෙනවා යම් කිසි මුදලක් දෙනවා ඒ බලන රෝගීන් අනුව එහෙම මුදල් වියදම් කරනවා රජයෙන්. අපට ක්ලිනික් එකෙන් ගන්න පුළුවන් අර ප්‍රමාණය විතරයි රෝගියෙකුගේ. රෝගියාට බෙහෙත් ඔක්කොම නිකන්. වැරදිලාවත් අපේ ලෙඩාට තියෙන ඒ රෝගය සම්බන්ධව හදිසි ප්‍රතිකාරයක් අවශ්‍ය වුණා නම් අපි වෙලෙම අපේ හොට්ලයින් එකෙන් කතා කරලා ස්පිරිතාලෙට කියනවා. කියපු ගමන් අපි ඇම්බියුලන්ස් එක ගෙන්නව ගන්න. ඕනම තැනක ඇම්බියුලන්ස් එක වැඩි වුණොත් ප්‍රමාද වෙන්නේ මිනිත්තු 15යි. මිනිත්තු 5න් එනවා ඕනම තැනක ඇම්බියුලන්ස් එක. එළ ඇම්බියුලන්ස් එකෙන් අපි පිටත් කරනවා රෝගියාව. එතකොට රෝගියා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඔක්කොම ලෑස්ති රෝගියා වාර ගන්න. අපි කෝල් එක දීලා කියනකොට. ඒ වගේ ඊටාත්ම කඩිනම් සේවයක් තියෙනවා. අපේ රටටත් මේ සේවාවන් ලැබිය යුතුයි. ක්‍රමක්‍රමයෙන් හෝ පියවරෙන් පියවර හෝ කෙසේ හෝ. ඉතින් ඒක නිසා මේ අපිට අපේ රටේ විදිහ අනුව රටේ දියුණුව අනුව අපි විශේෂයෙන්ම මේ මානව සංවර්ධනය පැත්තෙන් අපි තව ඉස්සරහට ගියොත් අපිට හුඟක් දේවල් ළඟා කරගන්න පුළුවන්. දැන් එක උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ ගිලන් රථ සේවාවේදී දැන් ගිලන් රථයක් අපේ පාරකට දැම්මහම සමහර විට මේ රෝගියාව රෝහලට ගේන්නවත් අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපේ පාරේ තියෙන තදබදය සමහර විට තව කෙනෙක් ඉඩ නොදීම තව වාහනයක් පොඩ්ඩක් මේ ගිලන් රථයකට ඉඩ දෙන්න අවශ්‍ය පහසුකම් ටික සැපේම. ඉතින් ඒක නිසා අපිට පුළුවන් සමහර තියෙනවා මේ මානව සංවර්ධනය අපි වැඩි කරගත්තොත් සමහර මේ සෞඛ්‍ය සේවා විතරක් නෙමෙයි බොහෝ සේවාවන් වල ගුණාත්මක භාවය අපිට ඉහළ නංවන්න පුළුවන්. මම හිතන්නේ හැම දෙයකටම පහසුකම් ලබා ගන්නවට කලින් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මානව සම්පත ගුණාත්මක භාවයෙන් යුතුව ඉස්සරහට ගෙනියන්න. ඊට පස්සේ හුඟක් දේවල් අපිට ළඟා කරගන්න පුළුවන්.
තව තියෙනවා මේ නවසීලන්තය වගේ රටවල් වලින් අපිට ලබා ගන්න පුළුවන් ආදර්ශයන් අපි ඉගෙන කතා කරමු. විරාමයෙන් පසුව යලිත් සතුටු වෙල මේ නවසීලන්තයේ සෞඛ්‍ය සේවාව පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. මොකද අපි දන්නවා සමහර දේවල් ලෝකයේ සමහර රටවල් වල ඒ මහජනතාව එක්ක විවිධ සේවාවන් ගනුදෙනු කරන විදිහ, කටයුතු කරන විදිහ අපේ රටටත් කොහොමද මේක ආදර්ශයක් විදියට ගන්නෙ, කොතැනටද ගන්න පුළුවන් වෙන්නේ. මේ දේවල් ගැන අපි ඇත්තටම විමර්ශනයක් කරන එක වඩාත් වැදගත් වෙනවා. වෛද්‍යතුමනි මට කියන්නකෝ දැන් මේ වගේ රටවල් වල කොහොමද මේ රෝගියෙකුට සහාය දෙන්නේ? දැන් අපි මෙතනදී මට හිතෙනවා එක කොටසක් අපිට ගන්න පුළුවන් මේ ආබාධිත පිරිස. දැන් අපේ රටවල් වල මේ ආබාධිත කියන පිරිස එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතා සහිත කියන පිරිස ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. සමහරවිට යාට රෝද පුටුවෙන් යන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිහිලි කරුවකින් යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපතින්ම ඇති වෙන තත්වයක් වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි දකිනවා මේ සමහර දියුණු රටවල් වල මේ ආබාධිත පිරිස ගැන පෞද්ගලිකාංශයත් රජයත් විශේෂ අවධානයක් යොමු කරනවා. මේ රටවල් කොහොමද? ඇත්තම මේ නවසීලන්ත වගේ රටවල් වල ආබාධිත පුද්ගලයින්ට ප්‍රථමයෙන් ඉතාමත්ම පළවෙනි තැන දෙනවා නිතරම. එවැනි අය රෝහලින් පිටත් කරන්න ප්‍රථමයෙන් ඔවුනට හැමදේම හැම පහසුකම්ම සලසලා තමයි රෝහලෙන් පිටත් කරන්නේ. අපි කියමු ස්ට්‍රෝක් එකක් ඇදලා කියනවා. එයාගේ පාන නැති වුණා කියමු මතක් කකුලකට විදින බැරි නම් ඒවා ෆිසියෝതെරපි ඒ ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිමේදී ගෙදරට යවනවා හැමදාම කෙනෙක් ෆිසියෝതെරපි කරන්න, එයාට ඇවිදින්න සලස්වන්න, එයාට කවන්න පොවන්න, එයාගේ ඇඳුම් මාරු කරන්න, එයාට නාවන්න, එහෙම නැත්නම් එයාගේ ඒ බාත්රූම් එකටත් අවශ්‍ය උපකරණ සවි කරනවා, රේලින් සවි කරනවා. ගෙදර පඩිපෙළක් නම් තියෙන්නේ රජයේ මගින් වියදමින් එතන හදනවා, රෑම්ප් එකක් හදලා දෙනවා. රෝද පුටු වලින් එයා ගෙනියන්න පුළුවන් විදියට එයාලට සම්පූර්ණම දෙන්න පුළුවන් හැම පහසුකම්ම රජයෙන් නොමිලේ ලබා දෙනවා ඒ ආබාධිතයින්ට. ඒක මම හිතන්නේ යුරෝපා රට හැම එකම වගේ කරන දෙයක්. ලංකාවේ ඉතින් අපිට තියෙන ප්‍රතිපාදන මදිය ඇති ඒ වගේ දේවල් කරලා දෙන්න නොමිලේ. ඉතින් ඒක නිසා ඒකන අපිට මොකද වරද්දක් කියන්න බෑ රජයට ඒව කරන්න පුළුවන් කියලා. අපි ඒ වගේ රටක් එක්ක සංසන්දනය කරන්න බෑ එවැනි දේවල් සම්බන්ධව. හැබැයි නමුත් ආබාධිත පුද්ගලයන්ට නම් උපරිමයෙන්ම සලකන රටක් වශයෙන් මට ඒක කියන්න පුළුවන් ඒ රට. ඒ වගේම තමයි වෛද්‍යතුමනි තවත් විශාල ගැටලුවක් වෙනවා රටක මේ වයසට යාමේ පිරිස වැඩිවීම. දැන් මම හිතනවා මේක ශ්‍රී ලංකාවෙත් දැන් එන්න මේක ගැටලුවක් බවට පත් වෙන තත්වයක තියෙනවා. මොකද ජනගහණයෙන් වයසට යන පිරිස වැඩි වෙනකොට ඒ අයව රැකබලා ගැනීමේ ලොකු ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් අපේ රටේ තියෙන තත්වයන් එක්ක සමහර විට වයසට යාම කෙසේ වෙතත් අපේ මේ අලුත් පරපුරට වර්තමාන පරපුරට දෙමව්පියන්ව අඩුම තරමින් අවුරුද්දකට සැරයක් ගමට ගිහිල්ලා බලලා එන්න වෙලාවක් නැති තරමටම මේ කාර්යබහුල තත්වයක් එක්ක මේ සිස්ටම් එක වෙනස් වෙලා තියෙන්නේ නේ. අපි අම්මා තාත්තා බලන්න යන්න ඕනේ, වැඩිහිටියෝ බලන්න යන්න ඕනේ, නෑදෑයෝ බලන්න යන්න ඕනේ කියලා අපිට අතීතයේ තිබුණ ලොකු බැඳීමක්. නමුත් ඒ බැඳීම තිබුණා වුණාට මේ බැඳීම රැකගන්න දරුවන්ට දෙමව්පියන් ළඟ වැඩිහිටියන් ළඟ ඉන්න බැරි කාලයකට පත් වෙලා තියෙනවා. නමුත් ඔය වගේ රටවල් වල තත්ත්වය කොයි වගේ? ඔය වයසට යන ප්‍රමාණය ඇත්තටම මුළු ලෝකෙම මේක ලොකු ප්‍රශ්නයක්. වයසක අය බලාගෙන ඉන්න පිළිබඳ ලංකාවට පමණක් නවසීලන්තට මුළු ලෝකෙටම ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි. දැන් ඒ සම්බන්ධව විශේෂ තියෙනවා රෙස්ට් හෝම්ස් කියලා જાතියක්. මේ දැන් ඒව මම දැකලා තියෙනවා, පටන් අරන් තියෙනවා සමහරු. මේවත් හරි වියදම වැඩි ඒවට. නමුත් ඒ රටේදී ඒවට රජේනුත් යම්කි උපකාරයක් කරනවා, මුදලක් දෙනවා. නමුත් ඒවට රෙස්ට් හෝම් එකට යන්න නම් ඒගොල්ලෝගේ තියෙන සියලුම දේපල විකුණන්න වෙනවා. තමන්ට අයිති සියලුම දේවල් ඒවා විකුණලා ඒ මුදල් වියදම් කරලා තමයි ඒගොල්ලන්ට වෙනම ඇඳක් වෙනම කාමරයක් හම්බ වෙනවා. ඉතින් එහෙම නැතුව නොමිලේ ඒවා ඒ රටේ වුණත් ලබා දෙන්නේ නැහැ. තමන්ගේ වියදම්
කරන්න ඕනේ කරන්න. ඒක නිසායි හැම කෙනෙකුටම ඉතිරි කිරීමක් අවශ්‍ය වෙන්නේ වයසට යනකොට. හොඳයි දැන් අනිත් පැත්තෙන් ගත්තහම වෛද්‍යතුමනි අපි විශාල මුදලක් අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි රැකියාවක නිරත වුණාට පස්සේ ඒ රැකියාවෙන් අපි උපයාගත්ත මුදලක් තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්‍රාම වැටුපක් රජයේ සේවය වෙන විශ්‍රාම වැටුපක් ලබනවා වෙන්න පුළුවන්. හැබැයි දැන් එහෙම ගෙවලා හරි අපිට යන්න තියෙන තැන් එක්ක බලනකොට මේ ගුණාත්මක භාවය දැන් මෙතනයි තියෙන ප්‍රශ්නය. දැන් මොකක් හරි කාමරයකට ගිහිල්ලා අර ජීවිතේ ඉතුරු කාලේ ගෙවා ගන්නවද එහෙම නැත්නම් අඩුම තරමින් තමන්ගේ මානසික සුවය කියන එක ඊට වඩා ටිකක් වෙනස්. මොකද අපි දන්නවා වයසට යන්න විවිධ ගැටලුත් එක්ක ඩිමෙන්ෂියා වගේ තත්ත්වයන් දැන් අපි මේ පෙරට වඩා බහුල තත්ත්වයක් ශ්‍රී ලංකාවෙත් දකින්න ලැබෙනවා. දැන් මෙහෙම වුණාම අපි දන්නවා මේ ඒ වයසට යනකොට කෙනෙකුට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ ජීවිතේ පවත්වගෙන යන්න. අමාරු තත්වයකට. එතකොට මේ නිවාස හැදීම මේ වගේ වැඩිහිටියන්ට හෝ ඒ රැක බලා ගන්න මුදලක් දීලා හරි ගුණාත්මක මට්ටමේ තිබිය යුතුයි නේද? මොකද ඒ ගුණාත්මක බව මත තමයි මේ පිරිසගේ මානසික සෞඛ්‍ය රැඳෙන්නේ. ඉතින් ඒවට අවශ්‍ය වෛද්‍යවරු ඉන්න ඕනේ. නර්සස්ලා කියන්නේ සෞඛ්‍ය සේවිකාවන් ඉන්න ඕනේ. ඒ රටවල් ඒව දේවල් තියෙනවා ලබා දීලා තියෙනවා. වෛද්‍යවරයෙක් නිතරම නැහැ ඒවයි විසිටින් කරන වෛද්‍යවරු ඉන්නවා. හැබැයි නර්සස්ලා ඉන්නවා ඒකට බෙහෙත් දෙන්න. එහෙම නැත්නම් තවත් සෞඛ්‍ය සේවකයෝ ඉන්නවා උදව් පදව් කරන්න. හැබැයි මූලික වශයෙන් ඒගොල්ලෝ ගෙවීමක් කරන්න ඕන එම ආයතනයට. ඒව ඔක්කොම පෞද්ගලික ආයතන. රජයෙන් නෙවෙයි ඒව කරන්නේ. හැබැයි රජයෙන් ඒකට දීමනාවක් දෙනවා ඒ රෝගීන්ට. ඒ කියන්නේ මේ අවුරුදු 65 වෙච්ච ඕනම කෙනෙකුට හම්බෙනවා රජයෙන් පෙන්ෂන් එකක්. දැන් ඒ පුද්ගලයා වෛද්‍යවරයෙක්ද නැත්නම් මේසන් බාසුන්නේ කෙනෙක්ද එහෙම නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක්ද වැඩක් නැහැ. ඒ කාටත් හම්බෙන්නේ එකම මුදල. අවුරුදු 65 වුණාට පස්සේ. ඒ කියන්නේ එතන උස් පහත් ભેදයක් නැහැ. රැකියාවේ උස් පහත් ભેදයක් නැහැ. ලැබෙන වැටුපේ උස් පහත් ભેදයක් නැහැ. නෑ. ඒ රටේ ඇත්තටම ඒ පන්ති ක්‍රමයක් නැහැ. කවුරුත් දැන් අපි අමතන්නේ අපේ පුද්ගල අපේ මුල් නමෙන් තමයි අමතන්නේ. හුඟක් රෝගීන් අපට අමතන්නේ අපේ මුල් නමෙන්. අපේ පන්ති ભેදයක් ඒ රටේ ඇත්තෙම නැහැ. දැන් හුඟක් අය කියන එක තමයි ඉන්න අය කියන්නේ අපට සර් කියන්නේ පොලිස් නිලධාරීන් නිතරයි කියලා. කිසි කෙනෙකුට සර් කියන්නේ නැහැ. ඒ ආමන්ත්‍රණයක් එහෙ නැහැ. ඉතින් කවුරුත් එකයි වෛද්‍යවරයෙකුට කතා කරන්නේ මුල් නමෙන් කවුරුත් එක එක්කෙනාට ඔක්කොම ගෞරව කරනවා. එතන සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වෙනවා. හරියට හරි. ඒ ක්‍රමය හරියට හරි. ඒ විදිහටම තමයි තියෙන්නේ. අර උස්මිටි විදිහට බලන්නේ. එයා ලොක්ෙක් කියලා ඒව මොකුත් නැහැ. ඔක්කොම යන්නේ එක shopping complex එකට කවුරුත් යන්නේ shopping. කෑම කන්න යන්නේත් ඔක්කොම එක තැනකට. මේ ඒ රෙස්ටොරන්ට්ස් කිව්වම මෙහි තියෙන ඔය හයිෆයි ඒ වගේ දේවල් නෙවෙයි. ඒක සාමාන්‍යම ඕනම කෙනෙකුට යන්න පුළුවන්. ඕනම කෙනෙකුට ගිහිල්ලා ඒක ලොකු ගැටලුවක් නෑ කිසිම කෙනෙකුට. හොඳයි විරාමයක් අරගෙන විරාමෙන් පසුව යලිත් සතුටු වෙලා. වෛද්‍යතුමනි දැන් වසරක් පාසා කෙසේ හෝ ඔබතුමා ලංකාවට එනවා. එතකොට දැන් මම හිතන්නේ වසර 25කට වැඩි ඔබතුමාගේ 28ක් 30කට ආසන්න කාලයක්. දැන් ඔබ ලංකාවට තවමත් ආදරය කරනවා. එහෙමයි ඒකදී අපි කතා කරපු මොකද අපි මේ පිළිබඳවත් එක්තරා කාලයකදී මීට වසර ගණනාවකට පෙර ඔබතුමාත් එක්ක වැඩසටහනකුත් කළා මේ පිළිබඳව. මොකද දැන් පහුගිය කාලයේදී විශාල වශයෙන් මේ අපේ දරුවෝ පිට රටවල් වලට යන්න උනන්දු වුණා. ඒකේ එක්තරා විදිහක අපිට කියන්න බෑ. ඒක වැරදි කියන එක කියන්නටත් බෑ. නමුත් අපි සියලු දෙනාම රට හැර යන පිරිසක්ද රට හැර යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසක්ද කියන කාරණාවත් එක්ක මේ ලොකු ගැටලුකාරී තත්වයන් ඇති වුණා. එතකොට මේ හැබැයි ඔබතුමා තවමත් ලංකාවට ආදරය කරන කෙනෙක් හැටියට මම කැමති ඒ ගැන කතා කරන්න. මොනවා වුණත් අපිට අපේ රට අමතක කරන්න බෑනේ. අපි දැන් මකට ඒ රටේදී දැන් මෑත කාලයක සිට ලංකාවෙන් සංක්‍රමණය වෙන අය බොහොම වැඩි. විශේෂයෙන්ම තරුණ පිරිස්. එක රසාවල් වලට එනවා. දැන්ට මගේ සායනයේ ඉන්නවා ලංකාවේ රෝගීන් 1500ක් විතර. ඉතින්
ඔවුන් නිතරම අර තමන්ගේ භාෂාවෙන් කතා කරන තමන්ගේ රටේ එම කෙනෙක් අවශ්‍ය නිසා ඔවුන් මාව සොයාගෙන එනවා. ඉතින් මට කරන්න පුළුවන් උපරිමයෙන්ම මම ලංකාවේ මිනිසුන්ට සලකනවා, උදව් කරනවා. මං අවේලාවේදී පවා මට දුරකථනයෙන් අමතර කතා කරන අය ඉන්න ඕන තරම් ඒගොල්ලන්ටත් මං ඒ කරන්න පුළුවන් හැම උපරිමයෙන් මේ උදව් කරනවා හැම රෝගියෙකුටම. ඉතින් මට ඒක උපතින්ම මම ඒක හරි කැමති දෙයක් අපේ මිනිස්සුන්ට උදව් කරන එක. ඒ නිසා තමයි මම ලංකාවට තියෙන මේ අපිට තියෙන ආදරේ ඉතින් ඒක එහෙම නැති වෙන්නේ නැහැ නේ. ඒක තියෙනවනේ කොහෙද ගියත්. ඉතින් ඒ වගේම මම එකක් කියන කැමති මෙලට දැන් ඒ අය සමහරලාට එවුන්ගේ ටික කාලයක් ඉන්නකොට ළමයි ගෙන්නව ගන්නවා දෙමව්පියන් එරට. අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ දෙමව්පියන් ගෙන්නව ගන්නවා. හැබැයි එම දෙමව්පියන්ට විසිට වීසා හම්බ වෙන්නේ. ඒක නිසා ඒ හැම කෙනෙක්ම යනවනම් මෙහි ඉන්න දෙමව්පියන් මතක ඇතුව ඉන්ෂුරන්ස් අරගෙන යන්න ඕනේ. නැත්නම් ලොකු අමාරුවකට එන්න පුළුවන්. හරිම වියදම හරිම සරයි. දැන් ස්ටුඩන්ට් වීසා වලින් ගියපු අයට අවුරුදු දෙකකින් මෙහා වීසා ගත්ත අයට කිසිම වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ හම්බ වෙන්නේ නැහැ. හරිම වියදම සරයි. ඒක නිසා ඒකට ලෑස්ති ඉන්ෂුරන්ස් එකක් ගන්න නැතුව කිසි කෙනෙක් යන්න නරකයි. එහෙම වෙලා ගිහලා අමාරු වෙච්ච අය ගොඩක් ඉන්නවා. ඒක මොකද හදිසියේ කිසි විදියකින් බැරෑරුම් රෝගයකට අපි දන්නේ නැහැ. අපිට රෝගයක් හැදෙන්නේ කොහොමද, කොතනද, කොයි මොහොතේද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අනපේක්ෂිතව එහෙම දෙයක් සිදු වුණොත් අපි ආරක්ෂිත නැහැ. ඔව්. ඒ කියන්නේ රෝහලකට අතුල් කරන්න වුණොත් මිලියන්ස් ගණන් ගෙවන්න වෙච්ච රෝගීන් ඉන්නවා. ඒ වගේ ගියපු අය. ඒ නිසා හරිම පරිස්සම් වෙන්න ඕන ඒ වගේ වැඩක් කරනකොට. අනිත් එක අපේ තව මට කියන්න ඕනේ අපේ රෝගීන්ගේ අපි කරන ඉන්වෙස්ටිගේෂන්ස් මොකද ඉන්වෙස්ටිගේෂන්ස් විවිධ පරීක්ෂණ ඒ හැම පරීක්ෂණයක්ම හේ කරන්නේ නොමිලේ. දැන් මෙහි මම දැකලා තියෙනවා සමහර වෛද්‍යවරු දෙනවා පරීක්ෂණ මේ රෝගීන්ට ඒක උසලන්න බැරි තරම්. හුඟක් දේවල් අවශ්‍ය නැති පරීක්ෂණ පවා දීලා තියෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මම මේ කියනකොට සමහර වෛද්‍යවරුන් ඒකට කැමති වෙන එකක් නැහැ. ඒ වුණාට ඒක කියන්න ඕන. අපට එහෙ තියෙනකොට නිතරම අපි රෝගීන්ගෙන් අහන්න ඕන උන්ට වියදම දරා ගන්න පුළුවන්ද මේක කියලා. ඒක අහලා බලන්න ඕන අපි එතනදී ප්‍රතිකාර කරන්නත්. හැම දෙයකටම විකල්පයක් අපි ඉදිරිපත් කරන්න ඕන. එහෙම විකල්පයක් ඉදිරිපත් නොකර ලොකු මුදලක් වියදම් කළා පරීක්ෂණ කරන අවස්ථාවල් මම හරියට දැකලා තිනවා ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් විශේෂයෙන්ම සමහර අය මම මේ කවුරුත් කියන්නේ ඒක මට හුඟක් කම්ප්ලේන්ට් කරලා තියෙනවා එහාට එන රෝගීන් ඔවුන්ගේ දෙමාපියන්ට කරපු ප්‍රතිකාර සම්බන්ධව ඔවුන්ගේ රෝග විනිශ්චය පත්‍රය අරගෙන සමහර එනවා. ඒවෙන් දැක්කම මට තේරෙනවා හරිම අසාධාරණ විදියට මෙවැනි දේවල් කරලා තියෙනවා අවශ්‍ය නැති දේවල් කියලා. අනිත් එක තමයි මම මෙහි වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් එහි රෝගියා තමන්ගේ රෝගියෙක් පිටරට යනකොට ඒවා හෑන්ඩ් ඕවර් කරන්න ඕනේ රටේ ඉන්න වෛද්‍යවරුන්ට. මේ කිසිම වෛද්‍යවරයෙක් ඒ වැඩක් කරන්නේ නැහැ. නිකන් ඒගොල්ලන්ට බෙහෙත් තුණ්ඩුවක් ලියලා දෙනවා. මේ කරන් යන්න මාස 6කට බෙහෙත් තරන් යන්න කියලා එවනවා. ඒ අකුරු කියවන්න කිසිම කෙනෙකුට බෑ. ඉතින් අපිට හරියම අමාරුයි ඒ අකුරු කියලා අපි Google කරලා බෙහෙත නම මොකක්ද කියලා බලලා ඒවට අනුව අපි ඒගොල්ලන්ට කතා ඒගොල්ලෝ දන්නෙත් නැහැ. දෙන බෙහෙත් ගැන අහන්නෙත් නැහැ. මොනවට දෙනවද කියලා දන්නෙත් නැහැ. ඒ ක්‍රමය අපේ නැහැ. හැම රෝගියෙක්ම දැනගන්න ඕන මේ දෙහ දෙන්නේ මොකද්ද? මේක ප්‍රතිලාභය මොකද්ද? මේක වෙන අතුරු ආබාධ මොකද්ද? මේ එහෙම නැතුව අපි ප්‍රතිකාර කරලා ලෙඩෙකුට අසනීපයක් වුණොත් වැරද්දක් වුණොත් අපිට නඩු වැටෙන්න පුළුවන්. අපිට විරුද්ධව හේ ඉන්න හෙල්ත් ඇන්ඩ් ඩිසබිලිටි කමිෂනර් අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේ තත්ත්වයක් තමයි අපි මේ ප්‍රතිකාර කරන රෝගීන්. ඒ කියන්නේ රෝගියෙක් දැනුවත් භාවයට පත් කිරීම මෙහිදී අංක 1 විදියට සැලකෙන තව අවස්ථාවක්. මොකද වෛද්‍යවරයාගේ යුතුයකමක් තියෙනවා රෝගියාට මේ රෝගය පිළිබඳව ඒත් එක්කම මේ රෝගියා ලබා ගන්න ඖෂධ පිළිබඳව මේ සියල්ල දැනුවත් කළ යුතුමයි අනිවාර්යෙන්ම. දැන් අපේ රටේ සමහර වෛද්‍යවරුන්
ප්‍රතිකාර ගැන හරි එහෙම නැත්නම් අපි ලබා ගන්න ඖෂධ ගැන හරි අපේ රෝග තත්ත්වය ගැන හරි විමසන්නට ගියොත් සමහර විට තරහ යන අවස්ථා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඔකේ තව පැත්තකුත් තියෙනවා. නැත්තේ නැහැ. මොකද දැන් සමහර රෝගීන් ඉන්නවා දැන් අපේ රෝගීන් ප්‍රමාණයත් එක්ක බලනකොට අපිට ඉන්න වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ගැලපෙන්නේ නැහැ. ඉතින් විශාල ප්‍රමාණයක් ඉන්නවා රෝගීන්. එතකොට මේ රෝගියෙක් බලන්න යන වෙලාවත් එක්ක සමහර විට රෝගියා අනවශ්‍ය ප්‍රශ්න දිගින් දිගටම අහනවා නම් එහෙම නැත්නම් වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් මේ විදිහට කාලය අපතේ යවනවා නම් එවැනි අවස්ථාවක සමහර විට වෛද්‍යවරයෙකුට හිතෙන්න පුළුවන් තව රෝගියෙකුගේ අවස්ථාවක් නෙමේක කියලා. නමුත් සමස්තයක් විදිහට ගන්නකොට රෝගියෙකුට අයිතියක් තියෙනවා තමන්ගේ රෝග තත්ත්වය පිළිබඳව, තමන් ගන්න ඖෂධ පිළිබඳව සහ තමන්ට කරන ප්‍රතිකාර පිළිබඳව අහලා දැනුවත් වීම අපිට තියෙන අයිතියක්. ඉතින් ඒ ගැන මම හිතනවා නවසීලන්තය වගේ රටවල් වෛද්‍යවරු ඒ ගැන විශාල අවධානයක් යොමු කරනවා. ඉතින් මේවා තමයි ගොඩක් තියෙන වෙනස්කම්. අපි තව තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසුව යලිත් සතුටු වෙල. වෛද්‍යතුමනි මම අහලා තියෙනවා දැන් ඔය වගේ දියුණු රටවල් වල මේ රෝගීන්ගේ තොරතුරු දත්ත වාර්තා සියල්ල මේ ජාලගත කරලා තියෙනවා කියන කාරණාවක්. දැන් අපේ නම් දැන් එක වෛද්‍යවරයෙක් ළඟට ගිහාම ඔහු ලෙඩේ බලනවා, ලෙඩේ බලලා බෙහෙතක් දෙනවා. සමහර විට ඒක දවස් කීපයක් අපි අරගෙන ප්‍රතිකාර අරගෙන ඒක හරි ගියේ නැත්තම් හරි එතන ගැලපුණේ නැත්තම් හරි නැවත අපිට එතෙන්ට යන්න බැරි වුණොත් හරි අපි තව වෛද්‍යවරයෙක් ළඟට ගියාම ආය අර මුලදී කරපු වෛද්‍යවරයාම කරපු සමහරලාට ටෙස්ට් ටික එහෙම නැත්නම් පරීක්ෂණ ටික මුල ඉඳලා කරන්න ඕනේ. එහෙම නැත්නම් ආයේ මුල ඉඳලා ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. දැන් අපි දකිනවා මේ වෙන රටවල් වල මේක ජාලගත කරලා තියෙන්නේ. එතකොට ජාලගත කරලා තිබුණාම අපේ නම හෝ එහෙම නැත්නම් අපි අපේ අනන්‍යතාවය පිළිබඳව වෙන වෛද්‍යවරයෙක් සොයා බැලීමකදී පෙර කරපු සියලුම අර ඉතිහාසගත කාරණා ටික එනවා කියලා. එහෙම යම්කිසි ජාලගත කිරීමක් තියනවාද? උද අපේ හැම පුද්ගලයෙකුටම NHI නම්බර් කියලා එකක් තියෙනවා. National Health Index. දැන් මේ NIC එක වගේ National Health Index කියන නම්බර් එක කාටවත් තියෙනවා. ඒ නම්බරේ අපි ජාලගත කරාම අපිට හැම දෙයක්ම දැනගන්න පුළුවන්. ඒ රෝගයට තියෙන බ්ලඩ් ටෙස්ට් කරපු ප්‍රතිඵල ඊට ඉස්සෙල්ලා සුමානේ විතර අවුරුදු 10කට ඉස්සෙල්ලා කරපුවා අපිට ඒක අර ඒක එකතු කරලා එක දවස් වලට වෙන වෙනමුණත් ගන්න පුළුවන්. කියන්නේ අපේ හැඳුනුම්පත තරම්ම වටිනවා මට හිතෙන්නේ මේ ජාලගත කරලා ලබාගෙන තියෙන තොරතුරු ටික. ඔව් ඒක හරිම වටින දෙයක්. රෝහලට ගියත් ඒ රෝහලෙන් ඒවා බලා ගන්න පුළුවන්. අපි රෝහලට රෝගියෙක් පිටත් කරනකොට ඒ NHI නම්බර් එකෙන් තමයි හැමදේම සොයාගන්නේ. දැන් අපි කියමු අපි බඩේ අමාරුවක් හැදලා බඩේ කැක්කුමක් හැදලා හරි පපුවේ කැක්කුමක් හැදලා හරි අපි ලියලා යවනවා එල්ලා රෝහලට. අපි ඔන්ලයින් ඔක්කොම කරන්නේ අතින් කොළවල මුකුත් ලියන්නේ නැහැ. ඔක්කොම ඔන්ලයින් කරාම ඒ පාර ඒ වෛද්‍යවරයා එදා ඇඩ්මිට් කරපු සර්ජන් හරි ෆිසිෂියන් හරි කාඩියොලොජි කවුරු ඒවා බලලා අපට ෆීඩ්බැක් එකක් දෙනවා. අපට ලියුමක් එවනවා I have seen this patient that was wrong with him ඔනාරි මොකද තියෙන ඔක්කොම යාගේ ඩයග්නොසිස් ටික ඔක්කොම ටික ඒක ලියලා අපට ඊළඟට කළ යුතු දේවලුත් අපට ලියලා එවනවා. ඊට පස්සේ අපි එයාත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. නිතරම හැමතිස්සෙම රෝගියා අපිට බාර දෙනවා. ඒ බාර දීම තියෙනවා නිතරම රෝගී දොස්තර කෙනෙකුගෙන් තවත් දොස්තර කෙනෙකුට. ඒක මම හිතන්නේ මේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලින්ම යන්නේ හැම ඒක මේ අපේ රෝගීන්ගේත් වැරද්දක්. ඔළුවේ බෙල්ලෙන් උඩ කොහේ හරි රිදෙනවා නම් ඒගොල්ලෝ යනවා බෙල්ලෙන් උඩ බලන මහත්තයා ළඟට යන්න ඕන කියලා යනවා. ඉතින් ඒකත් පවුලේ වෛද්‍යවරයාට කියන්නේ අරම කියලා ස්පෙෂලිස්ට් කෙනෙකුට ළඟට කෙලින්ම ගිහිල්ලා ප්‍රතිකාර ගන්නවා. එයාත් මොකද කරන්නේ? එයාත් හැමදේම බලා ගන්නවා. දැන් මම දැකලා තියෙනවා කකුල ඉදිමිච්ච රෝගීන් ගිහින් තියෙනවා මේ සාමාන්‍ය ජෙනරල් ෆිසිෂියන් කෙනෙක් ළඟට ගිහිල්ලා නැත්නම් රූමැටොලොජිස්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ එක පේෂන්ට් කෙනෙක් හાર્ට් ෆේලියර් පේෂන්ට් කෙනෙක් ගිහිල්ලා මට ඒ ගැන කියලා තියුණා. ඒ කකුල ඉදිමිලා තියෙන හાર્ට් ෆේලියර් වලට නමුත් එයාට දීපු බෙහෙත හරි දීලා තියෙනවා ෆ්‍රූසමයිඩ් වගේ වතුර අයින් කරන බෙහෙතක්. ඒ වුණාට එයා ඩයග්නෝස් කරන්නේ නැතුව ඉක්මනටම බෙහෙත් ටික දීලා එයා යවලා තියෙනවා. ඒ වගේ දේවල් අනන්තයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒවා අපිට කාටවත් වැරදි කතා කරන්නත් බෑ, වැරදි පෙන්ලා දෙන්නත් බෑ.
සෙකන්ඩ් ඔපිනියන් එකක් ගන්නත් බෑ කාගෙවත්. අන්න ඒක ඉතාමත් නරක දෙයක් මෙහි තියෙන. ඒක මම රෝගීන්ටත් කියනවා තමන්ගේ පවුලේ වෛද්‍යවරයෙක් නිතරම ඉන්න ඕනේ. දැන් මෙහි ආපු ගාම අර එක මහත්මයෙක්ගෙන් ඇහුවා එයාට පවුලේ වෛද්‍යවරයා ගමේ ඉන්නවා කිව්වා. එයා තමයි ඔක්කොම කරන්නේ. එයා තමයි කිව්වා ඒ හැමදේම බලලා ස්පෙෂලිස්ට් කෙනෙකුට යවන්නේ. අන්නේ ක්‍රමය මෙහි අනුගමනය කරනවා නම් ඔය ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක මම හිතන්නේ මට ආරංචි දැන් මේ රටේ හැම දෙයක්ම ඩිජිටලයිස් කරන්න යනවා කියලා. ඒ කෙරුණා නම් හරිම හොඳ දෙයක්. ඒක මේ දැන් නෙවෙයි මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා කරලා තිබුණ වැඩක් ඒක. ඒක කරනවා නම් ඩිජිටලයිස් කරනවා නම් හැමදේම ජාලගත කරනවා නම් ඒක වෛද්‍ය වරුන්ට විතර නෙවෙයි රෝගීන්ට විතර නෙවෙයි අනිත් හැම ආයතනයකට මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි ඒක. වෛද්‍යතුමනි මට හිතෙනවා මේ කාරණා සාකච්ඡා කරනකොට බොහෝ විට මේ වෛද්‍යවරුන් සහ රෝගීන් අතර මේ ආදරය කරුණාව කියන එක මේ කොටස් දෙක තුලම විශේෂයෙන් තියෙන අවස්ථාවක් කියලා. ඒක සමහරුන්ගේ අර මං හිතන්නේ වේලාව මදි නිසා ඒක කරගන්න ඒව පෙන්වන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වෛද්‍යවරු නිතරම කල්පනා කරනවා නම් මේ ඇවිලින්නේ මගේ තාත්තා වගේ කෙනෙක්, මේ මගේ දරුවෙක් වගේ කෙනෙක් වගේ ළමෙක් නෑදෑයෙක් එහෙම කියලා ඒ විදිහට ප්‍රතිකාර කරනවා නම් හුඟක් වෙලාවට ඒක ඇති වෙනවා. ඒ ආදරේ කරුණාව ඇති වෙනවා ඒ රෝගියට. ඉතින් අර සල්ලිපත්සම දුවන වෛද්‍යවරුන්ට නම් එහෙම දෙයක් ඇති වෙන්නේ නැහැ. මම අහලා තියෙන එක වෛද්‍යවරයෙක් එතන කාමරේ ඇතුල් වෙනකොටම එයාගේ එක්ස්රේ කොලේ අරන් පෙන්නගෙන ඉන්න ඕනලු ඇතුළට එනකොට වෛද්‍යවරයාට පෙන්නගෙන ඉන්න ඕනලු එයාම පැකට් එකෙන් ගලවගෙන අල්ලගෙන ඉන්න ඕනලු කොලේ. ඒ වගේ දේවලුත් මම අහලා තියෙනවා මේ රටේ. ඉතින් ඒව බොහොම වැරදි වැඩ. ඉතින් ඒක වෛද්‍යවරයෙක් මම හිතන්නේ සමහරව මිනිත්තු 10ක් ගන්නවා, සමහරව මිනිත්තු 5ක් ගන්නවා, සමහරව ඊට වැඩි ගන්න ඉන්නවා, සමහරව වෛද්‍යවරු ඉන්න පැය භාගයක් බලන අය ඉන්නවා. ඒක ඉතින් ගොඩක් දේවල් ඔය ගැන කතා කරන්න ගියොත් ඉතින් මගේ මිත්‍රයොත් මාත් එක්ක තරහ වෙන්න පුළුවන්. හොඳයි අවසාන වශයෙන් බොහොම කෙටි ප්‍රශ්නයක් මම ඔබතුමාගෙන් අහන්න වෛද්‍යතුමනි. අපිට පුළුවන් ද දැන් නවසීලන්තය වගේ රටක යම් කිසි විදිහකින් වෛද්‍යවරයෙක් වැරද්දුනොත් වෛද්‍යවරයෙක් කර ප්‍රතිකාරයක්. එහෙම නැත්නම් සැලකීමේ මොකක් හරි දෝෂයක් තිබුණොත්, එහෙම නැත්නම් ඒ නොගැලපෙන දෙයක් සිදු වුණොත් එහෙම ඊට විරුද්ධව කටයුතු කිරීමේ නීති අනුකූල හැකියාව තියෙනවද? සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක අපි රෝගියෙක් ඇවිල්ලා අපේ ක්ලිනික් එකේ අපේ සායනය කියනවා නම් මේ දොස්තර මහත්තයා මෙහෙම කරගෙන අපි එයාට සහාය දෙන්න ඕන ඒ කොහොමද කම්ප්ලේන් එක දාන්නේ කියලා. ඒ කම්ප්ලේන් එකට අවශ්‍ය සියලුම දේවල් ඔක්කොම ලබා දෙන්න ඕන. ඒ අපේ තියෙන ලියකියවිලි ටික එයා ඉල්ලනවා රෝගියා ඉල්ලනවා රෝගියට අපි දෙන්න ඕන. එයාට පුළුවන් අපිට විරුද්ධව නඩු දාන්න පුළුවන්. එහෙම නැත්නම් හෙල්ත් ඇන්ඩ් ඩිසබිලිටි කමිෂනර් කියලා පුද්ගලෙක් ඉන්නවා. එයාට කියපු ගමන් අපිට සම්පූර්ණයෙන්ම එක නඩුවක් වගේ ගිහිල්ලා අපි සේවයෙන් පහ කරන්න උනත් පුළුවන් අපේ රෙජිස්ට්‍රේෂන් එක අයින් කරන්නත් පුළුවන් අපි වැරද්දක් කළා තියෙනවා නම්. ඒ හරිම දරුණුයි හරිම බරපතලයි වෛද්‍යවරු ඒ අතින් අර එකට අපි කියනවා ඩිෆෙන්සිව් මෙඩිසින් කියලා. හුඟක් වෙලාවට ප්‍රැක්ටිස් කරනවා තියෙනවා ඩිෆෙන්සිව් මෙඩිසින් අර අපිට කොයි වෙලාවේ වැරද්දක් වැටෙයිද අපි මේ වේද කියන දේ හැමතිස්සෙම හැම වෛද්‍යවරුගෙම හිතේ තියෙනවා. ඒ ටෙන්ෂන් එක තියෙන වෛද්‍යවරුන්ට ඇත්තටම තියෙනවා ඒක. හොඳයි. ඒ විදිහට තමයි නවසීලන්තයේ මහජනතාව වෙත සෞඛ්‍ය සේවාවන් සපයා දී තිබෙන්නේ. ඉතින් අපේම රටේ ශ්‍රී ලාංකිකයෙක් තමයි අපේ අශෝක වෛද්‍යතුමා. ඉතින් එතුමා දැන් වසර 28ක කාලයක් මේ නවසීලන්තයේ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ වටිනා කාලයේ අපේ ජනතාව දැනුවත් කරන්නට සතුරුවිල වැඩසටහනට අද දවසේ ඇවිල්ලා මේ විදියට මේ සාකච්ඡාවට එකතු වුණාට නවසීලන්තයේ වෛද්‍ය නිලධාරී රජින සේවා පදකම්ලාභී වෛද්‍ය අශෝක ඩයස් වෛද්‍යතුමා අපිත් එක්ක අද දවසේ සතුරුවිල වැඩසටහනට එකතු වුණේ. ඒ වගේම එතුමා තව දින කිහිපයකින් නැවත විදේශගත වෙනවා. හැබැයි අවුරුද්දකට සැරයක් අපිව බලන්න ලංකාවට එනවා. ශ්‍රී ලාංකිකයෝ මුණ ගැහෙන්න ලංකාවට එනවා. ඉතින් ඔබේ සියලුම කටයුතු සාර්ථක වෙන්නට කියලා වෛද්‍යතුමන් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් එතුමාට සමුදෙන ගමන්ම අපි සතුරුවිල වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.